777 2025 එලෙවල් ලියන ළමයි නැත්නම් 2023 හරි 24 මීට කලින් ෂයි එකක් ලියලා ලියන ළමයින්ට ඔන්න accounting කරන කොමර්ස් කරන ළමයින්ට අවස්ථාවක් තියෙනවා අපේ 774 සම්බන්ධ වෙන්න. ඉතින් 777 සෑහෙන වැදගත් වැඩසටහනක් අවුරුදු කීපයක්ම අපි කරගෙන ආපු මේ පස්වෙනි අවුරුද්ද. ඉතින් ඒකෙදි මෙන්න මේ දේවල් ටික වාට අපි සාකච්ඡා කරන්න තීරණය කරලා තියෙනවා. හරි. සියලුම තියරි කොටස් පාඩම් 16ම MCQ හැම පාඩමකම පාස් පේපර්ස් හැම ගානක්ම ඊට පස්සේ අපි සෙකන්ඩ් පේපර් ගණන් හරි සමාගම් ඇතුළේ සියලුම ගණන් ඊට පස්සේ රජයේ තියෙන පේපර් සෙට් එකක් තියෙනවා ඒ ටික අපි කතා කරනවා සුපිරියටම ඒ වගේම පළාත් පේපර් සෙට් එකක් හાર્ඩ් MCQ කියලා වෙනම වැඩක් ඒ වගේම පුල් පේපර් සෙට් එකක් ළමයි ඒක වෙනම පුල් පේපර් සෙට් එකක් එක්ක හැමදාම පුල් පේපර්ස් ලියවලිව සාකච්ඡා කර යනවා ඒ වගේම තියරි ගයිඩ් එකක් තියරි වලට සම්පූර්ණ තියරි ගයිඩ් එකක් යනවා ඒ වගේම පාස් පේපර්ස් 2012 ඉඳන් පාස් පේපර්ස් ටික සාකච්ඡා කරනකොට 1985 ඉඳන් ඒවල අවශ්‍ය කොටස් ටික අපි කතා බහ කරනවා රෙඩ් ෆයිල් එකක් සහ MCQ ජිම් කියලා එකක් අලුතෙන්ම හඳුන්වා දීමක් කරනවා පන්ති ළමයින්ට. ඉතින් ඕගොල්ලන්ට මේ පේන නම්බර් එකට මැසේජ් එකක් දාලා මිෂන් 777ත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් ජය වේවා accounting කොට දාගන්න. ජූනි ඉඳන් අපි විභාගෙ දක්වා මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න. ජය වේවා. ඉතින් ළමයි ඔන්න මේ නිබන්ධන සෙට් එක තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ මිෂන් 777 පළවෙනි මාස දෙකට. පළවෙනියටම තියෙනවා government accounting papers ටික 12 වසර. හරි. ඒ වගේම මම මේ මාරු කරලා මෙතන තියෙන්නේ. හරි. MCQ මාස්ටර් එක 13 වසර. ඊට පස්සේ 13 වසර ආයි government papers tute එකක් හම්බ වෙනවා. හරි. 13 වසරේ second paper ගණන් වලට වෙනම නිබන්ධනයක් වට හම්බ වෙනවා. ඊට අමතරව 12 වසර MCQ වලට තවත් නිබන්ධනයක්. ඒ වගේම 13 වසර second paper ගණන් වලට මේ නිබන්ධනය. ඒ වගේම විෂය නිර්දේශය අඩංගු කරපු වෙනම එක නිබන්ධනයක් නෙමෙයි. හරි. PDF එක වෙනකොට ඔයගොල්ලන්ට මෙන්න මේ ටික හම්බ වෙනවා. ඉතින් ওই ටිකත් එක්ක අර මම කියපු දේවල් සාකච්ඡා කිරීමක් වෙනවා. එහෙම තමයි මිෂන් 777